මෙන්න මේ වීඩියෝ එකේ පෙන්වන බෙහෙත් එක මීවුණු සඳහා බොන බෙහෙත් එක. ඉතින් මේකෙන් පැති දෙකක් පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. රෑ කෑමෙන් පස්සේ මේක හැමෝම පාවිච්චි කරන්න යන්න එපා. ගර්භණී මාතාවන්ට පාවිච්චි කරන්න බෑ. හෘදය බාධ තියෙන කට්ටියට පාවිච්චි කරන්න බෑ. පොඩි ළමයින්ට දෙන්න එපා. අවුරුදු 14ට අඩු පොඩි කට්ටියට දෙන්න එපා. ඉතින් මේ වෛද්‍ය නිර්දේශයක් ඇතුව මේ බෙහෙත් එක පාවිච්චි කරන කවුරුත් කිව්ව පරිදි හිතමනාපට බොන්න යන්න එපා. දැන් වතුර බෑගෙන යනකොට වතුර බෑලා යන කට්ටියගේ වල්ලස් කරන්න. ඊට පස්සේ මඩ පෑගෙනවා. ඉතින් වසංගත තත්ත්වයක් ලංකාවේ ඇතුළේ පැතිරෙන්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වේ නවත්ත ගන්න ඕනේ අපි මේ රටට දැන් වෙලා තියෙන දේවල් හොඳටම ඇති. තමන්ගේ වගකීම තමන් ගන්න. මේ බෙහෙත් එක පාවිච්චි කරන වෛද්‍ය නිර්දේශයක් ඇතුව අනේ මම වතුර ගෙයිල්ල ඉවරයි. දැන් මේක බීලා වැඩක් නැහැ. ඒ විදිහේ පඬිත ටෝක් දෙන්න යන්න එපා. වතුර බීලා ගියාද විස බීජ කිහිල්ල නැති වෙන්න පුළුවන්. ඉතින් ආයේ යන්නේක වලක් ගන්න තමයි මේක බොන්නේ. මඩ පාගනවා නම් වතුර බහැරෙනවා අනිවාර්යෙන් බොන්න. ඒක තමන්ගේ වගකීම රට වෙනුවෙන් කරන්න පුළුවන් සේවයක් එකක්. මේක කොටිගාවත්තේ ෆාමසි වලත් ගන්න නැහැ. හිඟයි. ඒ හින්දා මේ මිනිස්සුන්ට ලැබිලත් නැහැ. කාට හරි පුළුවන් නම් මේ බෙහෙත් එක මේ තියෙන බෙහෙත් එක ආයි පෙන්නන්න මම පුළුවන් නම් ගෙනත් දෙන්න. කාට හරි පුළුවන් නම් ඩොනේට් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නනම් මාව කන්ටැක්ට් කරගන්න. මේ මිනිස්සුන්ට දෙන්න පුළුවන්. තමන්ට කොහෙන් හරි ගන්න පුළුවන් නම් මේ මෙහෙම වෙන්න ඕනේ නැහැ. යට වෙච්ච හැම පළාතකම කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ අනිවාර්යෙන් මේ පේස්ත පාවිච්චි කරන්න. හැබැයි වෛද්‍ය නිර්දේශයක් ඇතුව. ඉතින් හැමෝටම දැනගන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ යාළුවෝ එහෙම යට වෙලා ඉන්නවනම් ආදරණීයන් යට වෙලා ඉන්නවනම් මේක දැනුවත් කරන්න අනිවාර්යෙන් මේ බෙහෙත් එක ගන්න කියලා. ඉතින් හැමෝම හොඳින් ඉඳී කියලා හිතනවා. ඉතින් ඕගොල්ලෝ වක්කීම ඕගොල්ලෝ ඉෂ්ට කරන්න. මේක ඕගොල්ලෝ කරන්න පුළුවන් ලොකුම වක්කීම. ඉතින් මේක දන්න පුළුවන් තරම් ෂෙයා කරන්න යාළුවන්ට. හැමෝම දැනුවත් කරන්න. ඉතින් හැමෝම හොඳින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන බුදු සරණයි.